මේ මීට අවුරුදු දෙකකට විතර කලින් චාමුණ්ඩි කඳුවල තියෙන චාමුණ්ඩේශ්වරී කියන දේවාලයට ගිය ගමන. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් කියන ග්‍රාමයේ පිහිටලා තියෙන චාමුණ්ඩේශ්වරී කියන දේවාලය නිසාම මේ කඳු මුදුන් වලට චාමුණ්ඩි කියන නම ලැබිලා තියෙනවා. සියවස් ගණනාවක් පුරා මයිසූර් පාලකයන්ගේ අනුග්‍රහයෙන් මෙම ස්ථානය පාලනය වුණත් තෙවන ක්‍රිෂ්ණයාර වඩේ රජුගේ පාලන සමයේදී තමයි නැවත ප්‍රතිසංස්කරණයක් කරලා තියෙන්නේ. ඉතින් අපිත් මේ යන්නේ ලෝකයේ බොහෝම රටවල මිනිස්සුන්ගේ සහ විශේෂයෙන් හින්දු භක්තිකයන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච චාමුණ්ඩි කන්දට. මේ කඳු මුදුනටත් දේවාලයටත් ළඟා වෙන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එක විදියක් තමයි වාහනයක ගමන් කිරීම, අනිත් විදිය තමයි පුරාණ ගල් පීගැටපළ භාවිත කිරීම. මේකදී බොහොම භක්තියෙන් එන මිනිස්සු, ඒක වන්දනා ගමනක් විදිහට සලකාගෙන එන මිනිස්සු බහුතරයක් ඒ පුරාණ පීගැටපළ භාවිතා කරනවා. අතරම තවත් බොහෝමයක් මිනිස්සු උදේට ඉර පායන දර්ශනය බලාගන්න මේ චාමුණ්ඩි කන්දට එනවා. Yeah? Do it our bike. Not allowed to bike. Two-wheelers. Yes, Really? Where should we? මේ පූජා භූමියේ තියෙන ප්‍රධාන අංග වලින් එකක් වෙන්නේ දකුණු අතින් කඩුවකුයි වම් අතින් නාගයෙකුයි දරාගෙන ඉන්න මහේශාසුරගේ ප්‍රතිමාව.
මයිසූර් එහෙම නැත්නම් මයිසූර් කියන නම හැදිලා තියෙන්නේ මහේෂාසුර කියන අසුර රජුගේ නමින්. කන්නඩ භාෂාවේ නගරයේ ඓතිහාසික නාමය වෙන්නේ මහීශුරු කියන එක. ඒකේ අර්ථය මහේෂගේ නගරය එහෙමත් නැත්නම් මහේෂාසුරගේ දේශය. Can you see that temple? Oh, monkeys. Wild monkey. They are so dangerous. Yeah, yeah. Sorry, sorry. What? I didn't. I hate some kind of these kind of. His wife. You see, you are. කන්නඩ ජනප්‍රවාදවලටත් හින්දු පුරාණෝක්තිවලටත් අනුව මහේෂාසුර කියන්නේ ඒ ප්‍රදේශයෙන් බීතියට පත් කරපු මීහරක් හිසක් සහිත රාක්ෂයෙක්. ලෝකේ බේරගන්න පාර්වතී දේවිය චාමුණ්ඩේශ්වරී කියන අවතාරයට පත් වෙලා ඇය දරුණු සටනක නිරත වෙලා වර්තමානයේ චාමුණ්ඩි කඳු ලෙස හැඳින්වෙන කඳු මුල්ලේ එම රාක්ෂයා පරාජය කරලා තියෙනවා. මේ ජයග්‍රහණය නිසාම ඒ දේවතාවිය මහේෂාසුර මර්දිනී කියලාත් හඳුන්වනවා. මේ පුරාණෝක්තිගත ජයග්‍රහණය කර්ණාටක ප්‍රාන්තයේ අති විශිෂ්ට උත්සවයක් විදියට මයිසූර් දසරා කියලා සමරනවා. පිටතින් දකින්න පුළුවන් මේ මහේෂාසුරගේ ප්‍රතිමාවට අමතරව දේවාල ගර්භගෘහය තුල තමයි චාමුණ්ඩේශ්වරි දේවියගේ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නේ. මේ චාමුණ්ඩි කඳුමුදුනේ ඉඳන් බලනකොට මයිසූර් මාලිගාව, කරංජි විල සහ තවත් ගොඩක් දේවල් දැක ගන්න පුළුවන්. ඒ කඳුමුදුනේ ඉඳන් බලනකොට පෙනෙන ඉර පායන දර්ශනය බොහොම චමත්කාරජනකයි. For example, my blood. Nice.